අදත් වෙනදා වගේම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං ඔන්න ගෙනහල්ලා තියෙනවා වෙනදා වගේම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් කේක් නිර්මාණයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එකත් එක්ක අවසන් වෙනතුරු රැඳී සිටින්න කියලා මං ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. මම නිර්මාණය කරලා තියෙන්නේ මේ පොතක් ආකාරයේ කේක් එකක්. ඉතින් මේ වගේ කේක් එකක් කුඩා දරුවන්ගේ අකුරු කියවන උත්සව වගේම චූටි දරුවන් පෙරපාසල් ඇතුළත් කරන දිනයකට උනත් නිර්මාණය කරගන්න පුළුවන්. මුලින්ම කේක් එක බේක් කරගන්න ඕන සුජු කෝණාශ්‍රය 60 කේක් ට්‍රේ එකක. ඉතින් ඒ විදිහට කේක් එක මම බේක් කරගත්තට පස්සේ මම කේක් එක නිර්මාණය කරන කේක් බෝඩ් එකෙන් කේක් එක තියාගන්න. ඊළඟට ඔන්න දැන් අපි කේක් එක පොතක් හැඩති කපා ගන්න යන්නේ. ඔයාලට පුළුවන් කේක් බෝඩ් ෂොප් වල ගන්න තියෙනවා. ඒ සඳහා වෙනම පී. එහෙම නැතත් ඔයාලගේ ගෙදර තියෙන මේ වගේ පුංචි පීයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක සඳහාත් මේ කුඩා පීය භාවිතා කරන්නම හේතුව තමයි අපේ කේක් බෝඩ් ෂොප් වල තියෙන පිහියම අපිට අවශ්‍ය නැහැ. අපිට තියෙන දේවල් වලින් පුළුවන් මේ වගේ ලස්සන කේක් නිර්මාණයක් කරන්න. ඊළඟට මේ විදිහට කපා ගත්තට පස්සේ මුළු කේක් එකම බටර් රයිසින් වලින් ඔයගොල්ලෝ කවර් කරගන්න. ඉතින් බටර් රයිසින් වලින් කේක් එක වැහෙන විදිහට හොඳින් කේක් එක නීට් කරගෙන කවර් කරගන්න ඕනේ. ඊළඟට මේ කේක් එක විනාඩි 10ක් පමණ ෆ්‍රිජ් එකේ තියාගන්න. ෆ්‍රිජ් එකේ තියාගෙන නැවත එළියට ගත්ත කේක් එක අපි මේ විදිහට දෙවෙනි පාර බටර් රයිසින් වලින් කවර් කරගන්න. ඔන්න ඊළඟට මට අවශ්‍ය වෙනවා ෆොන්ඩන්ට් අයිසින්. ෆොන්ඩන්ට් අයිසින් මේ විදිහට හදාගෙන ඔයාලට පුළුවන් කේක් එක වැහෙන විදිහට කේක් එක කවර් වෙන විදිහට ෆොන්ඩන්ට් අයිසින් වලින් මේ කවර් එක භාවිතා කරන්න. ඉතින් ඉතාම පරිස්සමට මේක නිර්මාණය කරගන්න ඕනේ. මොකද සමහර වෙලාවට ෆොන්ඩන්ට් අයිසින් එක කැඩිලා යන්න පුළුවන්. නැත්තම් සමහරලාට ෆොන්ඩන්ට් අයිස් එක හරියට නිර්මාණය කරගත්තේ නැති වුණොත් අපිට මේ විදිහට කවර් කරගන්න බැරි වෙනවා. ඔන්න ඒ විදිහට නිර්මාණය කරගත්ත කේක් එකේ මේ පැත්තෙන් පේන කොටස් ටික ටූත් පික් එකක් ආකාරයෙන් අපිට පුළුවන් මේ වගේ පුංචි සලකනු යොදලා. ඉතින් මේ විදිහට පුංචි ඉරි කැබලි අපි අඳින්නේ මේක පොතක් ආකාරයෙන් අපිට හොඳට පෙන්වන්න ඕනේ. මේක පොතක් කියලා නිර්මාණය කරන විදිහට තමයි අපි මේක නිර්මාණය කරගන්නේ. ඔන්න ඊළඟට කළු පාට ෆොන්ඩන්ට් අයිසින් ටිකක් හදාගෙන මං හීනි පටි කිහිපයක් කපාගෙන පොතක කොටස් දෙක මේ විදිහට මම වෙන් කරගන්නවා. ඒ වගේම තමයි මේ කේක් එක පහළ යටින් කළු පාට පටි කිහිපයක් මේ විදිහට අලව ගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා රෝස පාට ෆොන්ඩන්ට් අයිසින් කොටසක්. ඒක මම නිර්මාණය කරගන්න පුංචි පටි දෙකක් ආකාරයෙන් මේ විදිහට මම ඇඟිලි තුඩු වලින් මේක නිර්මාණය කරගන්නවා. ඉතින් මම මේ විදිහට නිර්මාණය කරගත්ත පුංචි පාටි දෙක මම ඊට පස්සේ දෙක එකට එකතු වෙන විදිහට රෝල් කරගන්නවා. ඔන්න ඒ විදිහට රෝල් කරගත්ත මම පටිය කේක් එක මැද්දෙන් තියලා මේ විදිහට වතුර ස්වල්පයක් භාවිතා කරලා අලව ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කෙරවල කොටසට මේ වගේ කොටසක්. ඉතින් හරිම පහසුයි ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක මෙන්න මෙතෙන්ට අපි අලව ගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් කටර්ස් භාවිතා කරලා අකුරු කිහිපයක් අලව ගන්න. ඒ සඳහා ඔයාලා කැමති අකුරු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පුංචි පැන්සල් දෙකක් නිර්මාණය කරගෙන තියෙනවා. කැමති වර්ණ භාවිතා කරන්න පුළුවන්. මේ පැන්සල් දෙකත් මම මේ පොත උඩින් තියා ගන්නවා. ඊළඟට තවත් මම කටර්ස් භාවිතා කරලා ඉලක්කම් කිහිපයක් කපාගෙන තියෙනවා. ඉතින් මම මේ ඉලක්කම් ටිකත් මේ කේක් එකටම අලව ගන්නවා. ඒ සඳහා කලින් කිව්වා වගේ මම භාවිතා කරන්නේ වතුර. ඔන්න ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කොටු කිහිපයක්. ඉතින් කේක් එකේ හිටස් තියෙන තැන් වලට මේ කොටු කිහිපය අලව ගන්න පුළුවන්. ඒ වගේම ඒ අලවගත්ත කොටු කිහිපයේ උඩින් පුළුවන් සුදු වර්ණේ භාවිතා කරලා තවත් අකුරු කිහිපයක් අලව ගන්න. ඔන්න මම ඒ සඳහා භාවිතා කරනවා A B C කියන අකුරු තුන.
ඒ වගේම ඔයාලට පුළුවන් තව වෙනත් අකුරු කිහිපයක් වුණත් කේක් එකේ හිඩස් තැන් වලට අලවගෙන මේ කේක් එක තවත් ලස්සන කරගන්න. ඒ වගේම මම කේක් බෝඩ් එක සඳහා භාවිතා කරනවා කන්ග්‍රැචුලේෂන්ස් කියන වචනය. ඉතින් ඒ සඳහාත් මම භාවිතා කරලා තියෙන්නේ ෆොන්ඩන්ට් අයිසිං. ෆොන්ඩන්ට් අයිසිං එකෙන් කපාගත්ත අකුරු ටික කේක් බෝඩ් එකට වතුර ස්වල්පයක් භාවිතා කරලා මං අලව ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ කේක් නිර්මාණයක් නිර්මාණය කරන්න ඉතාම සරලයි. මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.